කාලෙකට පස්සේ ඔයාලව හම්බ වෙන්න ආවේ රසම රස පැස්ටා එකක් අරගෙන. බලමු කොහොමද හදාගන්නේ කියලා. මම මේ විදිහට වතුර ටිකක් රත් වෙන්න තියාගත්තා. දැන් වතුර ටික උතුරනවා. මේ වෙලාවේ මම මේකට තෙල් මේස හැන්දක් විතර එකතු කරගන්නවා. ඒත් එක්කම ලුණු ටිකක්. තෙල් එකතු කරේ මේ වෙලාවේ පැස්ටා එක ඇලෙන එක වළක්වන්න ඕන නිසා. ඊළඟ මේක චුට්ටක් මේ විදිහට මිශ්‍ර කරලා පැස්ටා ටික එකතු කරගන්න ඕනේ. මම පැස්ටා ග්‍රෑම් 300ක් විතර එකතු කරගන්නවා. මේක නූඩල්ස් වගේ පෙනුනාට පැස්ටා වර්ගයක්, නූඩල්ස් නෙමෙයි. ටිකක් මේ විදිහට මිශ්‍ර කරලා ආපහු මම මේක වහලා ලිප තියාගන්නවා මද ගින්දරේ. ඔයගලන්ට පැකට් එකේ කියලා තියෙන විදිහට මේක ඒ අවශ්‍ය වෙලාවට තඹ ගන්න ඕනේ. මේකේ මිනිත්තු 8ක් 10ක් කියලා තමයි තිබුණේ. දැන් මිනිත්තු 8ක් විතර ගිහිල්ලා පැස්ටා ටික තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකේ වතුර අයින් කරගන්නවා. මේ විදිහට පෙරලා වතුර ටික අයින් කරගන්නවා. ඊළඟට ඇල් වතුරෙන් ටිකක් මම මේක ටැප් එකට අල්ලලා සෝද ගන්නවා. තෙල් දාලා තියෙන නිසා ඇලෙන ගතිය නම් අඩුයි. ඒ වුණාට මම ඇල් වතුර ටික උත් දාගත්තා. ඊළඟ මේක වතුර බේරෙන්න පැත්තකින් තියාගන්නවා. පෑන් එකක් ලිපේ තියලා තෙල් මේ සැඟි 2මාරක් විතර දාගත්තා මම සාමාන්‍ය මෙච්චර තෙල් එකතු කරන්නේ නැහැ පැස්ටා වලට. චිකන් ටික මේ විදිහට බෙද ගන්න තියෙන නිසා තමයි තෙල් මේ සැඟි 2මාරක් විතර එකතු කරගත්තේ. මේ චිකන් ටික පුංචි කොටු වලට කපලා ලුණු ගම්බිස් අත ගාලා තමයි තියෙන්නේ. දැන් මේක ටිකක් රන්වන් පාට වෙනකම් මම මේ විදිහට ගින්දර ටිකක් මද ප්‍රමාණයට තියාගෙන බෙද ගන්නවා. චිකන් ටික මේ විදිහට රන්වන් පාට වේගෙන එනකොට හීනියට කපාගත්ත ලොකු බීරුණු ගෙඩියක් මම මේකට එකතු කරගන්නවා. බීරුණු ටික මේ විදිහට ටිකක් වෙලා බෙදෙන අතරට මම මේකට චොප් කරගත්ත ඉඟුරු සුදුරුණු ටික එකතු කරගන්නවා. ඒත් එක්කම හීනියට ලියාගත්ත අමිරිස් කලර් දෙක තුනක් වගේම කරමිංජ ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මේක ටිකක් සුවඳ එනකන් මද ගින්දරේ අපි බෙද ගන්නවා. කලබල වෙන්නේ නැතුව ටිකක් සුවඳ එනකන් මේක අපි බෙද ගන්න ඕනේ. දැන් මේක හොඳට සුවඳ එනවා. මේ වෙලාවේ මම කැරට් ටික එකතු කරගන්නවා. ඊළඟට පුංචිට කපාගත්ත කොටුවක් හැඩයට කපාගත්ත තක්කලි ගෙඩියක් එක්ක ලුණු ටිකක් එකතු කරගන්නවා. ගම්මිරිසුත් මේ වෙලාවේ එකතු කරගන්නවා. කැරට් එකතු කරාට පස්සේ කැරට් හොඳටම තැම්බෙනකන් ඉන්නේ නැහැ. අපි යන්තම් තැම්බෙනකොට මේකට ලුණු කොළ ටික එකතු කරගන්නවා. ලුණු කොළ එකතු කරපු ගමන්ම වගේ අපිට මිශ්‍ර කරගෙන කෑලි මිරිස් දාගන්න පුළුවන්. මොකද නැත්නම් ලුණු කොළ වල පාට වෙනස් වෙනවා. කෑලි මිරිස් ඔයගලන්ගේ රස අනුව එකතු කරගන්න. මේ විදිහට කෑලි මිරිස් ටික මිශ්‍ර කරගන්න හොඳට. දැන් ඉතින් මේකට අපි සෝයා සෝස් ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. මම මේ සූදානම් වෙන්නේ පොඩි චීස් කෑල්ලක් මේකට එකතු කරගන්න. චීස් එකතු කරන්න අනිවාර්ය නැහැ. හැබැයි මේ විදිහට චීස් ඔයගොල්ලන් ළඟ තියෙන මොනම වර්ගයෙන් චීස් ටිකක් එකතු කරගත්තොත් මේ පැස්ටා එක හරි රසයි. ඊළඟට ඉතින් තඹගත පැස්ටා ටික මේ විදිහට මම ටික ටික එකතු කරගන්නවා. ලුණු ටිකකුත් මේ අතරට මිශ්‍ර කරගන්න. වරින් වර එකතු කරමින් හොඳට මිශ්‍ර කරගන්නවා එළවලු මිශ්‍රණයත් එක්ක පැස්ටා ටික. දැන් මේ පැස්ටා ටික ඔයගලන්ට පේනවා පොඩ්ඩක්වත් එළෙන ගතියක් නැහැ. අපි පැස්ටා තම්බන වෙලාවේ තෙල් එකතු කළා වගේම ඊට පස්සේ ඇල් වතුරෙන් සෝදලායි ගත්තේ. මේ විදිහට පැස්ටා ටික දාලා හොඳට මිශ්‍ර කරගන්න. මේ අතරට ලුණු අවශ්‍ය නම් බලලා එකතු කරගන්න පුළුවන්. දැන් මේක හරි සුවඳයි. ඊළඟට මම මේකට මේ විදිහට
ෆ්‍රෙෂ් මිල්ක් බොහොම ටිකක් එකතු කරගන්නවා. ගොඩක් එකතු කරන්නේ නැහැ. මම කෝප කාලකටත් අඩුවෙන් තමයි මේ ටිකට එකතු කරගත්තේ. ඒකෙන් අපේ පැස්ට් එකට ටිකක් තෙත ගතියක් එනවා. ඒතර කන්න ආස හිතෙන ගතියක් එනවා. ඒ වගේම රසක් එකතු වෙනවා. ඒ නිසා තමයි ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරේ. ඊළඟට මම අර කලින් තියාගත්ත ලුණු කොළ ටික මේ විදිහට එකතු කරගත්තා. දැන් ඉතින් පැස්ට් එක හදලා ඉවරයි. රස බලන්න තමයි තියෙන්නේ. ඇත්තටම මේක හරි රසයි. හදලා බලන්න.